මේ මිනිස්සු කියන විදිහට මේ වලව්ව අද්භූත සිදුවීම් වලින් පිරිච්ච තැනක්. ගේට්ටුවෙන් ඇතුළට එනකොටම අමුතු සීතලක් එක්ක කියා ගන්න බැරි තරම් පාළු මූසල හැඟීමක් දැනුණා. වලව්ව ඇතුලේ එක එක සද්ද ඇහෙන්න පටන් ගත්තා. ඒ නිසා මම තව ටිකක් වලව්ව ළඟටම ආවා. එකපාරටම කවුරු හරි මගේ පස්සෙන් එනවා වගේ දැනුන නිසා මම පිටිපස්සට හැරුණා. ඒත් එක්කම මාව පොළව ඇතුළට කඩාගෙන වැටුණා. එතනින් පස්සේ මට මුකුත් මතක නැහැ. මම මේ කොහෙද ඉන්නේ? හරිම පාළු තැනක්. පුළුවන් තරම් ඉක්මනට මෙතනින් පැන ගන්න ඕනේ. මේ මොකද මේ? පේන විදියට පරණ ඩයරියක් වගේ. බලමු. හලෝ ෆ්‍රෙන්ඩ්ස් කොහමද ඉතින්? හරි බං ඉතින් එළම ඉතින් බං අද ගෙනාවේ The Curse of වලව්ව කියන සුපිරි හොරර් ගේම් එක මචං. ලංකාවේ පළවෙනි හොරර් ගේම් එක බං. ඉතින් බං මේ කතාතල් හොරර් ගේම් එකක් බං. ඉතින් සෙට් එකට අමතක නැහැනේ මචං. ඉතින් බං ගොඩක් සෙට් කාලෙකින් මට ගේම් ප්ලේ වීඩියෝ එකක් දෙන්න බැරි වුණානේ. ඒ නිසා මචං අද මං ගෙනාවා දිනපොත. නිදානේ තියෙන ගුහාවේ ශාපයට ලක් වෙලා ඉන්න ආත්ම නිදහස් කළාම් පිට වෙන දොරටුව. අම්මට සිරි. ලෝඩින් එනවා. අඩෝ මට රවුටර් එක ඔන් කරගන්න අමතුණානේ. මම රවුටර් එක ඔන් කරලා ගෑම්මට ආයේ බ්ලසේජ් එක සෙට් වෙනවා. හලෝ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔන්න එහෙනම් අපි ගෑම්මට ආයේ අපේ ලංකාවේ හොරර් ගේම් එක. ඉතින් මට අර කියන්න බැරි වුණා මචං මෙච්චර දවස් ගේම් එක දුන්නේ නැති එකට. ඉතින් බං මම ඔයගොල්ලන්ට ගේම් එකක් දාන්න කියලාමයි හිටියේ. මේ මම ගේම් එකක් දාන්න කියලා හිතලා මචං YouTube එකේ උපදූපයක් හොය උඩට පහළට යද්දි මචං ලංකාවේ ගේමක් කියලා එක ගේම YouTuber කෙනෙක් දාලා තිබ්බා මචං. ඉතින් මම ඒක ගේම් එක විදිය බලලා මටත් ආසාවක් ආවා බං. දන්නනේ බං ලංකාවේ ගේමක් කිව්වම ඉතින් මටත් කැසිල්ලනේ බං. ඉතින් මාත් ඉතින් ඩවුන්ලෝඩ් කරලා ගත්තා. ඉස්සෙල්ලට මේක ගෙනාවා. හරි බං ඉතින් අඩෝ මාව කවුද යකෝ මාව හිර කරලා දැම්මේ? කවුද යකෝ? මේ කවුද මේ හිපාටුවා? උනා මැල්ලා ඔළුව දණහිට ගහගෙන බෙට්ටකුත් තියනවා බං අතේ. අර බලපන්. ඊයා බං. මැරුණමත් නිදහසේ ඉන්නේ. මට හිතෙන මුට මේක අරගන්න බැරිවද කොහෙද? අඩෝ මටත් අරගන්න බෑ. යාතුරක් දාලා මේ මොකද්ද? අඩෝ මේ තියෙන්නේ බං යතුර. යකෝ මෝඩ මූසලේ එන්නේ බං. මේ මෙතනම තියෙනවා යතුර. මුට මේක අරගන්න බෑ. අනේ මන්දයි ඉතින්. අඩෝ මේ කල්ලි කැරකෙනවා. කවුද යකෝ ඒ බකුමුණා? අවලම් බකුමුණා. අඩෝ මෙන්න තියෙනවා මෙතන. මොකද්ද? නෑබිලියද? නෑ බා. මේක දාලා විසික් කරපන්. මේකෙන් දැන් මට ඇති වෙලන්නේ. කෝබාර් එක. කෝබාර් එක බං. කෝබාර් එක නෑබිලිය නෙවෙයි බං. කෝබාර් එක. අඩෝ මෙතන කාසියක් තිබ්බා. කොහෙද යකෝ තිබ්බ කාසිය? කාමන්නේ. මේ තියෙන්නේ අර කිව්ව නිදන් වතුර වෙන්න ඕනේ. මට සිට මේ තියෙන්නේ අර කිව්ව නිදන් වතුර වෙන්න ඕනේ බා. ඔව් වෙන්න ඕනේ. බලමුකෝ. අඩෝ තෙවෙනි මහලේ නාගමුරගල පරිශ්‍රාවෙන් බලාපන් කාසි 12ක් රහිතින් රනින් අරගෙන පාමුවෙන් එහි තබාපන්. ගල් තොරක් ඇත ඇතුල් වීමට නාගමණිකක් සොයාපන්. එයින් මැත්තේ නිදහනක් ඇත යකුට බිල්ලක් පුදාපන්. මාර කවියන්නේ බං ඒක. යකෝ පුදාපන්ලු. පුදේ පෙන්ජමි පුජේ. හරි බං ඉතින් තාම උඹලා අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ගෑම්මට සබ්ස්ක්‍රයිබ් කරලා දාන්න. චන් 2000ට තා චුට්ටයි ඈ. චුට්ටයි. අඩෝ මේ නෝමල් කාසියක් බා. නෝමල් කාසියක් වෙනුවෙන් මචං මම මෙච්චර නැහැලා තියෙනවා. දැන් මචං මේ ගේම් එකේ විස්තර ගැන ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ මචං. ලෝකෙම දන්නවා බං. ලෝකෙම නෙමෙයි ලංකාව. ලංකාවම දන්න ඉතින් මොකක්වත් නැන්නේ. අපි දැන් ගිහිල්ලා බලමු අර හෙට.
මිටියක් කෑල්ලක් තියෙනවා දියමන්තියකුත් තියෙනවා. මේ කාලේ මචං ඉතින් දියමන්තියනේ බම් වටින්නේ. ගණින් දියමන්තිය නෙමෙයි. අර කිව්වා වගේ මේ කාසි තමයි මචං අපි එකතු කරගන්න ඕනේ. මේ කාසියක් එකතු කරගන්න. මේ වගේ කාසි 12ක් මේ නාගමණිකක් අතින් තියන්න ඕනෙලු. අපි try කරලා බලමු. ගන්න පුළුවන් වේද කියලා. මොකද මං අර සද්දයක් අහන්නේ. අඩෝ තවත් කාසියක්. ඒකත් යන්නේ. ගානිඤ්ඤකෝ ගෝනිඤ්ඤකෝ බලමු මේ අල්මාරියක් තියෙනවා මේකත් ඇල්ල බලමු. ඇරියම්බ. අඩේ කාරිනේ සාද්‍ය බලපංකෝ. අමුතු සාද්දයක් බා. සාද්ද බද්ද වැඩක් නෑ. දැන් අපි අපි ආව වැඩේ කරගෙන යමුකෝ. ගනි මේක. මට පොඩි වැඩක් අමතක වුණා. යමම මෙහෙට. මෙහි පොඩි වැඩක් තියෙනවා මචං. මෙතන මේ ඉන්නවා අම්මට මේ තියෙන නාග පිටිමේ. නෑ මේක නෙමෙයි තෙවෙනි මහලේ තියෙන නාග පිටිමේ. මේකත් ඒකට අයිති සංකේතයක් හැබැයි. තනත් මේ කාසියක් හොයන්න තියෙනවා බම්. මේ මට අවශ්‍ය කාසි නෙමෙයි බම් මෙතන තියෙන්නේ. මට අවශ්‍ය මේස මේ පුටු උඩන තියෙන මට අවශ්‍ය කාසිය. යකෝ අන් වැඩ නැති කාසි බීම තියලා හොඳ කාසි උඩින් තියෙනවා. Bag is full. එන බං අපි මේ කරගෙන දාපු මිසික් කරපන්. ගණි මේකද? යකෝ පහයිද ගන්න? කමන්නේ. දැන් අපිට මේ මෙතන වැඩක් නෑ. හැබැයි ඕන වෙයි. කමන්නේ. දන්නවනේ බං මං කවදාද බං ගේම් එකක් හරියට කරේ. කෑ ගහන්න නැතුව ඉදපන් අවලං බකමුණෝ. අපිට දැන් මම ගහනවා මේකේ. අඩෝ ඒකේ සද්දේ. ප්‍රාප. දැන් නම් උඹටම දෙනවා හොම්බට 60. අඩු සිරාවටම මේකත් අරපන්. ඇරියා. මේ යට එකත් අරපන්. නැත්තම් මේ ග්‍රැනි එකේ වගේ අපිට පයින්න බෑනේ බා. ඇරියන්යකෝ. ඇරියා. දැන් අපිට මේකිනුත් වැඩක් නැහැ. ඔබ ඵලයන් එහාට. මෙන් වැඩක් නැහැ. දැන් මචං මේකේ ඉන්නව මචං. වයසක පොරකුයි වයසක ආච්චි කෙනෙකුයි ඉන්නවා ඈ. ඉතින් ඒ ආච්චි කියන්නේ මචං ආච්චි කෙනෙක් මේ යන්න දෙන්නේ කියලා. යන්න දීපන්යකෝ. දෙන්නේ නැත්තේ බා. දීපන්යකෝ යන්න. මේක අරින්න බැරුණා. දන්නේ නැද්දි ඉතින් පොඩ්ඩක් අඩ වෙලා යනවා බා. එන්න ටික ගලවලා ගැම්මට සෙට් වෙමු. අයියෝ උන්නේ. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අපි ගැම්මට මෙතින් මේ එන්න ටික ගලව ගත්තා බා. දැන් මචං ඉන්නවා මෙතන මේ වයසක ඩයල් එකක් ඉතින් එයාට අහුවෙලා පෙන්නන්නද? වැඩි හිටියන්ට ගරු කරන්න ඕනේ බා. ඒ නිසා මම අහුවෙලාම පෙන්නනවා. සිංහලෙන් බම් මචං මේ කතා කරන්නේ. අම්මට ඉතින් හොරෙක් ඇවිල්ලා දුවපන්යක්කෝ දුවපන්. මේ මෙතන වයසක 100කුත් ඉන්නවා බං. ගහයි දන්නේ. මේ වස්තුවක් හොරකම් කරන්න නෙමෙයි ආච්චියේ මං ආවේ. මොන දැම්මට බලපන් මට ගහන විදිහ. එහාට ඵලයන් ආච්චි බුද්ධෝන් සරණං කෝබන්නේ නෑනේ. අන්න අතන දින මට අවශ්‍ය වඩුව. PC තඩිය දිනවා PC තඩිය ගනින්. අරගත්තා මෙතන මොකක් බඩුවක් නැද්ද මට අවශ්‍ය බඩුවක් නැහැ. ගහන්න එපා බැලියේ. බෑබම් මුත් එක් කරන්න මේක පලන් අයියෝ වැදෙන බම් හරිම අමාරුයි. ඉක්මනට බේත් හොයාගන්න ඕනේ. ඩොස්සිරාවට මන්ඩිඩ් ඒ ආච්චි ගැහුවා බං. අන්තිමේට කකුලටත් ගැහුවා බං. මේ තාම රිදෙනවා බං. ප්ලාස්ටරයක් කලව ගන්න ඕනේ. පාඩ දිහුව කියන්කෝ ආච්චිව. මේ කීස් බෑග් එකකුත් උස්සගෙන යයි. පාඩ දිහුව කියන්කෝ ඕකවනේ මේ ආච්චිව. හරි බං ඉතින් අදට අපේ ගේම් ප්ලේ වීඩියෝ එක ඉවරයි. තාම සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ගෑම් මට ලයික් පරක් දාන්න. එහෙනම් බං මම SL අබිනුල් බ්‍රෝ.
අඩු